අද මගේ ඩයට් එකේ 12 වෙනි දවසේ අපි බලමු අද දවසේ මම මොනවද කන්න ගත්තේ කෑවේ මොනවද කියලා. ඉස්සෙල්ලාම මම ගත්තා රතුබත් ග්‍රෑම් 150ක්. රතුබත් වලින් තමයි දැන් රතුබත් ගන්න සුදුබත් ගන්න නෑ මම දැන් මේ සතියේ ඉඳන් රතුබත් ගන්න පටන් ගත්තා. රතුබත් ග්‍රෑම් 150යි. ඊළඟ සම්බෝල ගත්තා. ওই සම්බෝල අර මම ඉස්සර හදන එක නෙමෙයි ඔක සාමාන්‍ය විදියට පොල් වලට මිරිස් ලුණු දෙහි ඒව දාලා ලුණු දාලා හදන සම්බෝලයක්. ඒකෙන් ග්‍රෑම් 100ක් ගත්තා. ඊට පස්සේ ඔය තියෙන්නේ චිකන් බ්‍රෙස්ට් එක. බ්‍රෙස්ට් එක පොඩි පොඩි කෑලි වලට කපලා ඒක අර කියන්නේ වතුර දාන්න නැතුව ඒකෙන්ම ඒ එන වතුරෙන්ම තැම්බෙන්න ඔකට තක්කාලි ලුණු අව මිරිස් ඒව දේලා මේ කහ කුඩු චුට්ටක් දාලා ලුණු දාලා මේ චුට්ටක් ෆ්‍රයි කරලා අරන් තියනවා. ඊට පස්සේ කඩල වලට මේ කඩල නෙමෙයි කව්පි වලට කිරි දාලා කව්පි උයලා අරන් තියෙනවා. එතකොට බත් ග්‍රෑම් 150යි සම්බෝල ග්‍රෑම් 100යි මස් ග්‍රෑම් 100යි සම්බෝල ග්‍රෑම් 50යි ගත්තේ මං. මස් ග්‍රෑම් 100යි කව්පි මාළු ග්‍රෑම් 100යි බත් ග්‍රෑම් 150යි ගත්තේ. ඔය විදිහට තමයි අද ඩයට් එකේ කැම ටික ගත්තේ. උදේට මං කද්දි 11යි අද. දවල්ටත් ওই ටික ওই විදිහටමයි කෑවේ. උදේටත් ඔයකමයි කෑවේ. දවල්ට කද්දි 3:40ට විතර. ඕකට අමතරව මං අද ගත්තා රටකජු ග්‍රෑම් 50ක්. රටකජු ග්‍රෑම් 50යි ඔය වගේ උදේ වේලටත් ඔය වගේ දවල්ට වේලටත් ඔය වගේ ගත්තා. වතුර ලීටර් 3.5ක් විතර අද බිව්වා මං. ඒ විදිහට තමයි ඩයට් එක කරන් ගියේ. ව්‍යායාම කරන්න ගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්න හොඳ ව්‍යායාම වර්ග ටිකක් තියෙනවා නම් මට කමෙන්ට් දාලා කියන්න. මෙන්න මේවා හොඳයි කියලා. ඇත්තටම මට උදේට ඇවිදින්න යන වෙලාවක් නැහැ. උදේ උයලා කරලා වෙලට යන්න පරක් වෙනවා නැත්තම් ඒකින්ද උදේ වෙලාවක් නැහැ. ඉතින් අද තියෙන්නේ මගේ ඩයට් එකේ 13 වෙනි දවසේ. අපි බලමු මම 13 වෙනි දවසේ මොනවද ඩයට් එකට එකතු කරගත්තේ කියලා. ඉස්සෙල්ලාම තියෙනවා රතුබත් ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. රතුබත් ග්‍රෑම් 150 ඊළඟට අපි අරන් දෙනවා මෑකරල්. මේ මෑකරල් වල තියෙන්නේ කියන්නේ තෙලුත් නැතුව කිරිත් නැතුව සාන මිරිසට වගේ උයලා කියන්නේ තෙල් වෙනම දාන්න නැතුව අමු තෙල් අර මේ බිම බෝතල් මූඩි තියෙන චූටි ඒ මූඩි එකක් වගේ නිකන් අමු තෙල් මේ අර මිරිසට ඉදෙද්දි ඒක උඩින් චුට්ටක් වක් කරලා තියෙනවා. එච්චරයි මෑකරල් එකට දාලා තියෙන්නේ. අනිත් ಜಾති දාලා නිකන් මිරිසට උයලා තියෙන්නේ. ඊට පස්සේ ජපන් බටුකොළ තියෙනවා. ජපන් බටුකොළ වලට පොල් දාලා මලවලා තියෙනවා ජපන් බටුකොළ. ඊට පස්සේ ඔය තියෙන චිකන් බ්‍රෙස්ට් එක තක්කාලි ටිකක් ලුණු ටිකක් දාලා නිකන් අර ෆ්‍රයි කරලා වගේ අරන් තියෙන්නේ. කහ චුට්ටකුයි ගම්බෙස් චුට්ටකුයි ලුණු ටිකකුයි දාලා. ඊට පස්සේ ඔතන මේකරල් වලින් ග්‍රෑම් 100ක් අරගත්තා මං. එතකොට ජපන් බටුකොළ ග්‍රෑම් 50ක් ගත්තා. චිකන් බ්‍රෙස්ට් එකෙන් ග්‍රෑම් 100ක් ගත්තා. රතුබත් ග්‍රෑම් 150ක් ගත්තා. ওই විදිහට තමයි ගත්තේ. ඕක අද දවල්ට මං දවල්ට කද්දී ඇති 3:40ට විතර ඇති. 3:40ට විතර මං දවල්ට ඕක කෑවා. අද උදේ මේ කියන්නේ ඕවා නෙමෙයි කෑවේ. අද උදේ මං ගමනක් ගියා නෑදෑ ගෙදරක. එහෙන් කෑවේ. ඒ වුණාට ඩයට් කරන්න ඕනේ මං කද්දී ඇති 11යි කාලට 11:20ට විතර ඇති. එතකොට මම ඩයට් එකට ඕන විදිහට මම දැන් මැල්ල බලලා දෙන හින්දා මට තේරෙනවානේ ග්‍රෑම් ගාන මෙච්චරක් ඇති කියලා. එහෙම හිතලා ගත්තේ. බත් චුට්ටක් ගත්තා. මඤ්ඤොක්කා මේ කූරු ගාලා තිබ්බා. ඒකෙන් චුට්ටක් ගත්තා. ඊට එක මාළු කෑල්ලක් ගත්තා. පරිප්පු චුට්ටක් ගත්තා. පපඩක් දෙකක් ගත්තා. මැල්ලුම් ටිකක් ගත්තා. ওই ටිකත් එක තමයි මට ඒකේ ෆොටෝ එකක් ගහගන්න බැරි වුණා. ඒ ටිකත් එක තමයි උදේ කෑවේ 11:20ට විතර. ඊට දවල් ඕක මං ওই විදිහට මම ගත්තේ. ওই ග්‍රෑම් ගානට. ඒ දෙක තමයි අද දවසට ගත්තේ. ඉතින් අද මගේ ඩයට් එකේ 14 වෙනි දවස. අදට හරියටම සති දෙකයි. බලමු මං හෙට වීඩියෝ එකේදී කියන්නම් මගේ බර කොච්චරක් අඩු වෙලාද සති දෙකට ඉන කොච්චරක් අඩු වෙලාද ඒ ටික හෙට දාන්නම්. හරිද? ඒ කියන්නේ හෙට උදේට තමයි මම බලන්නේ. එතකොට බලමු අද 14 වෙනි දවසේ මම මොනවද ඩයට් එකට කෑවේ කියලා. ඉස්සෙල්ලාම රතුබත් ගත්තා. රතුබත් ග්‍රෑම් 150ක් ගත්තා. ඔය තියෙන්නේ ජපන් බටුකොළ කොළ මැල්ලුම් ග්‍රෑම් 50ක් ගත්තා ජපන් බටුකොළ වලින්. ඊට පස්සේ අද මේ මස් වැඩිපුර ගත්තා. මොකද මම ජපන් බටුකොළයි මසුයි බතුයි විතරයි අද ගත්තේ. වෙන මාළුවක් හැදුවේ නෑ. ඒකින්ද මස් ග්‍රෑම් 200ක් ගත්තා. ඔතන දිනා කුකුල් මස් ග්‍රෑම් 200යි ජපන් බටුකොළ ග්‍රෑම් 50යි රතුබත් ග්‍රෑම් 150යි. ඊට අමතරව මම අද රටකජු කෑවා. රටකජු තම්බලා මම ගෙදරමයි තැම්බුවේ. ගෙදර තම්බපු රටකජු වලින් ග්‍රෑම් 150ක් ගත්තා.
මං උදේ අද කියන්නේ 8:00 9ට විතර රටකජු කෑවා ග්‍රෑම් 150. ඉතින් රටකජු ටික තමයි කෑවේ. ඊට රටකජු කාලා මං උදේ කද්දියදී 11:40ට විතර 11 මාරට 11:40ට වගේ වෙලාවකට තමයි මම උදේට කෑවේ ওই බත් එක. ඊට පස්සේ ආයේ හවස දවල්ට කද්දි හවස 3:35ට වගේ ඇති තමා කෑවේ. ඊට ඔය විදිහට අර උදේ කෑම එකයි දවල් කෑම එකයි පැය 8ක් ඇතුළත ඒ වේල් දෙක ගත්තා. ඊට අමතරව රටකජු ග්‍රෑම් 150ක් කෑවා. ඊට අමතරව වතුර තමයි ආයේ හෙට තමයි කන්නේ. රැයට කන්නේ මම. එහෙම තමයි අද දවසේ ඩයට් එක වෙන්නේ. අදත් හරියට කරනවා. ඉතින් අදට හරියටම සති දෙකයි මම ඩයට් එක පටන් අරන්. හෙට දාන්නම් ඉතුරු විස්තරය බර කොච්චර අඩු වෙලාද මේ බඩ කොච්චර අඩු වෙලාද අද ඉතින් මගේ ඩයට් එකේ 15 වෙනි දවස අද. එතකොට ඊයට හරියටම සති දෙකක් මං හරියට ඩයට් එක කරා. සති දෙකේ රිසල්ට් මං කියන්නම් වීඩියෝ එකේ අන්තිමේටම. අද බලමු 15 වෙනි දවසේ මම මොනවද ඩයට් එක එකතු කරගත්තේ කියලා. ඉස්සෙල්ලාම ගත්තා රතුබත් ග්‍රෑම් 150. රතුබත් ග්‍රෑම් 150යි ඊට පස්සේ මේකරල් ගත්තා. මේකරල් කිරි දාන්නෙත් නැතුව තෙල් දාන්නෙත් නැතුව උයලා ඊට පස්සේ අන්තිමේටම අමු තෙල් මේ බීම බෝතල මූඩියකින් එකක් දාලා මේකරල් හදලා තියෙනවා. ඊට අමතරව චිකන් ඩ්‍රම් ස්ටික් ෆ්‍රයි කරලා අරන් තියෙනවා. ඔයකට මේ මිරිස් කුඩු ටිකක් එහෙම මේ ලුණු කුඩු ගම්රිස් කුඩු දාලා ෆ්‍රයි කරලා ගත්තා. චිකන් ඩ්‍රම් ස්ටික් එතකොට උතන ග්‍රෑම් 200ක් තියෙනවා. මේකරල් ග්‍රෑම් 120ක් තියෙනවා. බත් ග්‍රෑම් 150ක් තියෙනවා. අද උදේට මං කෑවේ නෑ. උදේට කෑවේ රටකජු. රටකජු ග්‍රෑම් 200ක් කෑවා උදේට. ඊට පස්සේ ආය ඕක කද්දි 3:40ට විතර ඇති. අද දවසේම ඔය බත් ටිකයි ඔය මාළු පිං ටිකයි කෑවේ. රටකජු තමයි උදේට කෑවේ. කෑම එච්චරයි අද. වතුර බොනවා ආය පහුවෙන්ට තමයි ආය කන්නේ. එතකොට මගේ දැන් ඊයට හරියටම සති දෙකයි මම ඩයට් කරන්න පටන් අරන්. සති දෙකට මම කිලෝ 5ක් අඩු වෙලා තියෙනවා. කිලෝ 5 සති දෙකට අඩු වෙලා තියෙනවා. ඉන අඟල් 3ක් හරියටම අඩු වෙලා තියෙනවා. ඉන කියන්නේ බඩ අඟල් 3කින් අඩු වෙලා තියෙනවා. කිලෝ 5කින් බර අඩු වෙලා තියෙනවා. සති දෙකේ රිසල්ට් එක තමයි ඉතින් ඉස්සරහටත් කරගෙන යනවා දැන්. කොහොමත් එහෙම අඩු වෙද්දි ටික ටික ඉස්සරහට කරගෙන යන්න හිතනවා ඉතින්. ওই විදිහට තමයි අද උදේ කියන්නේ කෑවෙම නෑ රටකජු විතරයි කෑවේ. 3:40 විතර තමයි ওই බත් ටික කෑවේ අද. එච්චරයි දවසට මං ගත්තේ. ওই විදිහට තමයි ඉතින් අද ඩයට් එක කෙරුණේ. එහෙනම් එක්සර්සයිස් හෙට ඉඳන් පටන් ගන්නවා මං. ඉතින් මගේ ටාගට් එක මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙදි කිලෝ 48ක් අඩු කරන එක. ඉතින් මම හැමදාම වීඩියෝ දානවා මං කන විදිහ ඕගොල්ලොත් බර අඩු කරගන්න බලන් ඉන්නයි කැමති අය මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට ලයික් එකක් දාලා මාව ෂෙයා කරලා මාත් එක්ක එකතු වෙන්න. හැමෝම ඉතින් පටන් ගන්න හිතන් අය පටන් ගන්න. දිගටම හරියට සාර්ථකව කරගෙන යන්න හැමෝටම හැකි වේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.